උඹලා නම් මිනිස්සු වෙන්න බෑ අයියේ. පාරක වැටිලා හිටියත් වතුර කුරක් දෙන්නේ නැහැ කියන මිනිස්සු වෙනුවෙන්ද මේ උඹලා මේව කරන්නේ? සපත්තු තෙමෙනවා, ඇඳුම් තෙමෙනවා, ළඟ ෆෝන් එහෙම තියෙව තෙමෙනවා. අපිට පුළුවන් ද තෙත ඇඳුමක් ඇඟේ දාගෙන එක මොහොත අප්පරයක් ඉන්න? මට හරි දුකයි. මං එන ගමන්ම මේ බල බල ඇවිල්ලා බැරිම තැන මං නවත්තලා මට එක මිනිස්සෙක්ට හරි උදව්වක් කරන්න පුළුවන් කියලා ළඟට ගියා. අනේ අයියේ මේ කුඩේ අරන් ඔබ ඩියුටි කරාන්. තෙමෙන්න එපා. අනේ මල්ලි මට කුඩේ එපා. කුඩෙත් එක ඩියුටි කරන්න බෑ කියලා එක වචනෙන් මාව අරවල යවුවා. ඇස්ත දවසේ අයියේ උඹලා නැත්තම් අපිට එක්කෙනෙක්ටවත් ගමනක් යන්න නැහැ, ඉස්කෝලේකට යන්න නැහැ, එක ඇම්බියුලන්ස් එකකට යන්න දෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු ඒ තරම් නීතිකරුකයි. එකෙක් උදව් කරන්නේ නැහැ. පාරක වාහනයක් තිබ්බොත් දාන්න දෙන්නේ නැහැ. ඉතින් මේ මහ වැස්සේ අපි නම් වහිනවා නම් බලන්නේ ඔෆිස් එකට බොරුවක් කියලා නිදා ගන්න. උඹලා උදේ පාන්දරම මේ ඩියුටි ඇවිල්ලා මේ මගේ බබාගේ ඉස්කෝලේ ගාව. සද්ද නැතුව කඩයක් අස්සටලා ඉන්න පුළුවන්. කවුරුත් මුකුත් කියන්නේ උඹලටත් දරුමල්ලෝ ඉන්න උඹලට කැක්කම තියෙන නිසා තමයි මේ උඹලා මේ අපි වෙනුවෙන් කරන්නේ. ඒක දකින්නවා නම් පොලිසිය කිසිම කෙනෙක්ට අදින්දලා බනින්න එපා. මේ මිනිස්සු දෙයියෝ.